අදත් ආදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම මම අද ඔයාලව අරගෙන යන්නේ අපේ ලංකා ඉතිහාසයේ අතිශය රහස්‍ය ඒ වගේම গুপ্ত බලයක් තිබ්බා කියලා විශ්වාස කරන තැනකට. අවුරුදු දහස් ගණන් තිස්සේ පුරාවිද්‍යාඥයන් ඉතිහාසඥයන් වගේම සාමාන්‍ය මිනිසුන් පවා අනුරාධපුරය ගැන කතා කරත් ඔවුන් මේ නගරයේ සැඟවිලා තිබ්බ සමහර තාක්ෂණික අභිරහස් ගැන කතා කරේ නැහැ. ඉතින් අපි අද කතා කරන්නේ ලෝක ප්‍රසිද්ධ ගීසා පිරමීඩ එහෙම නැත්නම් නස්කර් ඒක තරමටම අභිරහසක් වූ අපේම ලංකාවේ රන්මසු වේනේ තියෙන සක්වල චක්‍රය ගැන. විද්‍යාඥයන් වගේම ගවේෂකයන් මේක හඳුන්වන්නේ ලංකාවේ ස්ටාර්ගේට් එක කියලා. ඇයි ඔවුන් එහෙම කියන්නේ? මේකට හේතු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මෙහි තියෙන අතිශය නිවැරදි ජ්‍යාමිතිය. දෙවෙනි එක තමයි මේ චක්‍රය අසලම තියෙන අමුතු චුම්බක අසාමාන්‍යතාවයක් තියෙන ස්ථානය. තුන්වෙනි එක තමයි වෙනත් රටවල ජල මූලාශ්‍ර අසල තියෙන පරණ පිටසක්වල ద్వාර වැනි කැටයම් සමග ඇති පුදුමාකාර සමානාත්මතාවය. ඉතින් ඇත්තට මේක පිටසක්වල දොරටුවක්ද එහෙම නැත්නම් පුරාණ භික්ෂුන් වහන්සේලාගේ විශ්වය පිළිබඳ තියෙන විද්‍යාත්මක දැනුම මෙහි සටහන් කරාද? ඒ වගේම මේ කැටේමට සම්බන්ධ වෙනත් චක්‍රයක් මේ රන්මසු උයනේම හැංගිලා තියෙන බව ඔයාලා දැනගෙන හිටියද? ඉතින් අද අපි මේ හැම අභිරහසක් ගැනම කතා කරමු. මේකේ තියෙන තාක්ෂණික පැති සහ ඓතිහාසික පැති ගැනත් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මේ ගැන කතා කරන්න කලින් මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ TikTok හරි Facebook එකකින් හරි නම් මම follow කරන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද අපේ අභිරහසට. අපි ගොඩක් දෙනෙක් දන්නේ මේ සක්වල චක්‍රය කියන්නේ රන්මසු වෙන තියෙන පරණ ගල් කැටයමක් කියලා විතරයි. හැබැයි මේක ඉතිහාසයේ ඊට වඩා ගොඩක් සංකීර්ණයි. පුරාවිද්‍යාඥ HCP බෙල් මහතා මේක මුලින්ම ලේඛනගත කරනකොට ඔහු පැවසුවේ මේක කාලය නිර්ණය කරන්න නොහැකි තරම් පරණ බවත් මේක ලෝකයේ පැරණිම ලෝක සිතීම හෝ විශ්වය පිළිබඳ විද්‍යාත්මක සටහනක්. එහෙම නැත්නම් කොස්මොලොජිකල් chart එකක් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඔහු කිව්වා මේක බෞද්ධ විශ්වාසයන්ට අනුව විශ්වයේ ස්වභාවය නිරූපණය කරනවා කියලා. ඒත් මේක වෙන ලෝකෙකින් ආවද කියලා සැක පහළ වෙන තරමටම මෙහි ගැඹුරු ජ්‍යාමිතියක් අන්තර්ගත වෙනවා. ඒත් මේකට වෙනස් මතයක් මොරටු විශ්වවිද්‍යාලයේ භූමි දර්ශන පිළිබඳ කතිකාචාර්ය ෂෙරින් අල්මේන්ද්‍රා මහත්මිය කියනවා. ඒක තමයි සමහර විට මේක සීගිරියේ බ්ලූ ප්‍රින්ට් එක වෙන්න පුළුවන් කියලා. පස්වෙනි සියවසට අයිති මේ සීගිරි පර්වත බලකොටුව ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ලෝකෙටම අරගෙන ගිය ඓතිහාසික නිර්මාණයක්. සීගිරි රාජධානිය ජල තටාක දියමල් ඒ වගේම ජ්‍යාමිතිකව ඉතාම නිවැරදිව සැලසුම් කර උද්‍යානකින් හා ලැබුම් කුටි රසකින් සමන්විත විශ්මිත නිර්මාණයක්. ඉතින් මේ තියෙන්නේ ඒකේ බ්ලූ ප්‍රින්ට් එක කියලා තමයි මේ මහාචාර්යවරිය කියන්නේ. දැන් අපි මේ කැටයමේ ගණිතමය හා ජ්‍යාමිතික විහිළුව ගැන කතා කරමු. මේ කැටයම අඩි 6ක විශ්කම්භයකින් යුක්ත වෙනවා. මේකේ මැද කොටසේ තියෙන වෘත්ත 7කින් යුක්ත සංයුතියක්. පුරාණ බෞද්ධ විශ්වාසයන්ට අනුව මේ වයින් සක්වලේ මහා මේරු පර්වතයේ සප්තසාගරය හා යෝගන්දර වැනි පවුරු නිරූපණය කරනවා කියලා විශ්වාස කරනවා. ඒක එහෙමනම් ඒ කාලේ පුරාණ ලාංකිකයන්ට ගණිතය හා තාරකා විද්‍යාව ගැන මනා දැනුමක් තිබ්බා කියලා අපිට හිතන්න පුළුවන්. මේ වෘත්තමාලාව හරස් රේඛා දෙකකින් තිරස්ව හා තිරස්ව කපා මුළු චක්‍රයම චතුරස්‍ර 4කට බෙදෙනවා. මේ බෙදීම ඇතුළත කුඩා කව හා සංකීර්ණ රූප සටහන් වෙලා තියෙනවා. අනිත් එක තමයි මෙහි පිටත වලල්ලේ කෝඩ් එක. චක්‍රයේ පිටත වලල්ලේ රූප තමයි වඩාත්ම අභිරහස් වෙන්නේ. බෙල් මහතාගේ වාර්තාවලට අනුව මේ වලල්ලේ මාළු ඒ වගේම කබළු සහිත ජීවීන්ගේ රූප සහ ලිංගික සංකේත ඇතුළත් වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ සංකේත සමහර පුරාවිද්‍යාඥයන් අර්ථකථනය කරන්නේ පුරාණ බෞද්ධ සංකල්ප වලට අනුව විශ්වයේ හැදිලා තියෙන ස්තර 7 කියලා. මේ වෘත්ත හා ඒවා වට ඇති කුඩා රවුම් රාශිය ඒ කාලේ පුරාණ ශ්‍රී ලාංකිකයන්ගේ හිරු සඳු ඒ වගේම අනිකුත් ග්‍රහලෝකවල චලිතය ගැන ඔවුන්ගේ තිබ්බ පුළුල් දැනුම පෙන්වනවා කියලා විශ්වාස කරනවා. කොහොම වුණත් මේ කැටයම අනුරාධපුරයේ තිබ්බ අපි සාමාන්‍යයෙන් දන්න තාක්ෂණයට වඩා බෙහෙවින් දියුණු තාක්ෂණික දැනුමක ප්‍රතිඵලයක් බව පැහැදිලි. මේ තරම් සියුම් කැටයමක් උසස් මේවලම් නැතුව නිර්මාණය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ කැටයම නිර්මාණය කරේ අපි මුතුන් මිත්තන් නෙමෙයි වෙනත් උසස් ශිෂ්ටාචාරයකින්ද? ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ අමුතු ජීවී රූප සහ සංකේත මෙහි ඇතුළත් කරේ ඇයි? මේක සරල කලා නිර්මාණයක් විතරද? එහෙම නැත්නම් මේක අතිශය රහසිගත කෝඩ් එකක්ද? සක්වල චක්‍රයේ අභිරහස තේරුම් ගන්න නම් අපිට මේ තනි කැටයමෙන් ඔබට යන්න වෙනවා. බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් තමයි මේ විශාල චක්‍රයට වම්පසින් තවත් කුඩා චක්‍රයක් තියෙනවා කියලා. බෙල් මහතාගේ මුල් වාර්තාවලට අනුව මේ කුඩා කැටයමද වෘත්තාකාර 7කින් යුක්ත වෙනවා වගේම ඒට යටින් කුඩ වැනි සලකුණු දෙකක් තියෙනවා. මේ සංකේත දෙක හා ප්‍රධාන චක්‍රය අතර ඇති සම්බන්ධය මොකක්ද? පුරාණ නිර්මාණ ශිල්පයේ ප්‍රධාන දොරටුවක් හෝ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න ද්විතීක පූර්වතිනක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ කුඩා චක්‍රය ප්‍රධාන ద్వාරයේ පාලන ඒකකය වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ස්ථානයේ තිසාවැව හා ඉසුරුමුණිය අතර ඇති ජල මූලාශ්‍රයකට ඉතා ආසන්නව පිහිටලා තියෙනක අහම්බයක් වෙන්න බෑ.
ස්ටාර්ගේට් පර්යේෂකයන් පෙන්වලා දෙන්නේ ඊජිප්තුවේ අබිගුරාම් සහ පේරු රටේ ලාපුවාටා ඩී හයු මාකා වැනි ස්ටාර්ගේට්යයි සැක කරන ස්ථානද බොහෝ විට ජල මූලාශ්‍ර වලට ළඟින් පිහිටලා තියෙනවා කියලා. තවත් අය කියන්නේ පිටසක්වල ජීවීන් වතුරේ තියෙන රත්තරන් සහ වෙනත් ඛනිජ අරගෙන යන්න මේ ద్వාර පාවිච්චි කරන්න නැති කියලා. තවත් අදහසක් තමයි මේ ස්ථානයේ පුරාණ භාවනා මධ්‍යස්ථානයක් තිබ්බ සහ භික්ෂුන් වහන්සේලා මෙහි තියෙන වතුර සහ গুপ্ত ජ්‍යාමිති යොදාගෙන විශේෂ ශක්ති කම්පනයක් නිර්මාණය කරන්න ඇති කියලා. සක්වල චක්‍රයාවට ඇති අභිරහස් න්‍යායන්ට විද්‍යාත්මක තල්ලුවක් ලැබෙන්නේ මේ අවට ස්ථානයක ඇති අසාමාන්‍ය චුම්බක විෂමතාවය නිසායි. සාමාන්‍යයෙන් යම් ප්‍රදේශයක චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙනවා නම් ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ භූගතව පවතින යකඩ හෝ වෙනත් ලෝහමය ඛනිජවල විශාල තැන්පතුවක්. මේ රන්මසු වෙනවට ප්‍රදේශයේදී සාමාන්‍යයෙන් පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයට වඩා ඉතා ප්‍රබල නමුත් ස්ථානීය සීමාව බලයක් තියෙනවා කියලා භූවිද්‍යාත්මක නිරීක්ෂණවල වාර්තා වෙලා තියෙනවා. මේ බලපෑම නිසා මාලිමා යන්ත්‍ර වැනි උපකරණ අමුතු විදියට මේ ස්ථානයේදී හැසිරෙනවා. ශ්‍රී ලංකාවේ භූගත පාෂාණ හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් පාෂාණ එකක තුනකින්. මේවා අතර ඇති භූවිද්‍යාත්මක මායිම් ඔස්සේ යකඩ බහුල ඛනිජ තැන්පත් වෙනවා. මේ රන්මසු වෙන ප්‍රදේශයත් එවැනි ඛනිජමයකරණයක් ඇති විය හැකි කලාපයකට අයත් වෙනවා. උස්සංගොඩ සර්පන්ටයින් තැන්පතු වගේ පර්යේෂණ වාර්තා පෙන්වලා දෙන්නේ ලංකාවේ සමහර භූමි ප්‍රදේශවල තියෙන ටයිටනෝමැග්නයිට් වැනි ඛනිජ නිසා සාමාන්‍ය පාෂාණ වලට වැඩිය දසගුණයක් වැඩි චුම්බක ශක්තියක් නිකුත් කරනවා කියලා. ඒ අනුව සක්වල චක්‍රයේ පිහිටලා තියෙන ගල යටින් හෝ ඒ අවට ප්‍රදේශයේ අතිශය චුම්බක පාෂාණ තැන්පතුවක් පිහිටලා තියෙන්න පුළුවන්. මේකේ තියෙන අභිරහසත් මේකමයි. පුරාණ රජවරු හෝ ගෘහ නිර්මාණ ශිල්පීන් මේ ස්වභාවික චුම්බක ශක්තිය ගැන දැනගෙන හිටියද? ඔවුන් මේ සක්වල චක්‍රය නිර්මාණය කළේ මේ ස්වභාවික ශක්තිය ග්‍රහණය කරගන්න හෝ උත්තේජනය කරන්න පුළුවන් වෙන්න නිශ්චිත ගණිතමය පදනමක් මතද? ඉතින් මේක සරලවම පෙන්නලා දෙන්නේ මේක විශ්ව සිතීමක් විතරක් නෙමෙයි ප්‍රබල ශක්ති මධ්‍යස්ථානයක ඉතිරි වුණ සලකුණක් වෙන්න පුළුවන් කියලා. කොහොම වුණත් ප්‍රශ්නේ වෙන්නේ පුරාණ නිර්මාණකරුවන් මේ චුම්බක බලය ගැන දැනගෙන හිටියද? එහෙමනම් ඔවුන් මේ කැටයම නිර්මාණය කරන්න මේ ස්ථානෙම තෝරගත්තේ ඇයි? පළවෙනි තියරි එක තමයි ශක්ති ద్వාරය. පුරාණ විශ්වාසයන්ට අනුව බලවත් චුම්බක ක්ෂේත්‍ර කියන්නේ පෘථිවි ශක්ති මාර්ග මංසන්ධි. මේවා ශක්ති මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරනවා. මේ සක්වල චක්‍රය කැටයම් කළේ මෙහි තියෙන ස්වභාවික චුම්බක ශක්තිය යොදාගෙන ద్వාරයක් විවෘත කිරීම හෝ වෙනත් බලවේගයක් ක්‍රියාත්මක කරන්න වෙන්න පුළුවන්. හරියට ස්වභාවික ශක්තිය යොදාගෙන ක්‍රියා කරන විශාල යන්ත්‍රයක ස්විච් එකක් වගේ. දෙවෙනි තියරි එක තමයි සංවේදන මාර්ගයක් විදිහට ක්‍රියා කරා කියන එක. මේ ස්ථානයේ චුම්බක බලය යොදාගෙන විශාල දුරකට එහෙම නැත්නම් අහසේ පාවෙන යානාවලට පණිවිඩ යවන්න වගේ දේවල් වලට භාවිතා කරා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට රාවණාගේ දඬු මොනරයට පණිවිඩ යවන්න හෝ ඒවායේ පිහිටීම තීරණය කරන්න මේ ස්ථානේ භාවිතා කරා වෙන්න පුළුවන්. තුන්වෙනි තියරි එක තමයි මේ චක්‍රය ස්ටාර්ගේට් එකක් කියන එක. මේ සක්වල චක්‍රයේ අභිරහස ගැන කතා කරද්දී අපිට රාවණා ගැන කතා නොකරම බෑ. රාවණා රජතුමා ගැන සඳහන් වෙලා තියෙන පුරාණ කතාවල ඔහුට අති තාක්ෂණයක් විශ්වය සහ කාලය ගැන ගැඹුරු දැනුමක් තිබ්බ කියලා සඳහන් වෙනවා. ඇතැම් පර්යේෂකයන් විශ්වාස කරන්නේ මේ සක්වල චක්‍රය රාවණා යුගයේ තාක්ෂණයේ කොටසක් කියලා. ඉතින් මේ තියරි එකට අනුව සක්වල චක්‍රය කියන්නේ වෙනත් ග්‍රහලෝකයකට හෝ පිටසක්වල ජීවීන්ගෙන් ලෝකයකට යන්න පුළුවන් දොරටුවක් විවෘත කරන එකේ කන්ට්‍රෝල් පැනල් එක කියලා කියනවා. මේ කැටයමේ ඇති වෘත්තාකාර හැඩතල වෙනත් රටවල තියෙන ස්ටාර්ගේට් සම්බන්ධ කැටයම් සමග තියෙන පුදුමාකාර සමානතාවය මේ සැකේ තවදුරටත් තහවුරු කරනවා. පිටසක්වල ජීවීන්ගෙන් සහාය ලැබුණු රාවණා රජතුමා මේ කැටයම යොදාගෙන ඔවුන් සමග සම්බන්ධතාව පවත්වන්න ඇති. හතරවෙනි තියරි එක තමයි කාලතරණ සංකල්පය. මේ තියරි එකට අනුව කැටයමේ තියෙන සලකුණු කාලයේ චක්‍ර සහ අවකාශයේ විෂමතා පෙන්눔 කරනවා. චුම්බක බලය යොදාගෙන මේ කෝඩ් ක්‍රියාත්මක කිරීමෙන් අතීතයට හෝ අනාගතයට යන්න යම්කිසි උත්සාහයක් දරගෙන තියෙනවාද? මේ සංකල්පය මේ සක්වල චක්‍රයේ අතිශය গুপ্ত අභිරහසක් බවට පත් කරනවා. අපේ මුතුන් මිත්තන්ගේ ඥාණය මේ සක්වල චක්‍රය ඇතුලේ හංගලා තියෙන්නේ ඒ ප්‍රයෝජනයට ගැනීමට විතරක් නෙමෙයි අනිසි භාවිතයෙන් ආරක්ෂා වීමට වෙන්නත් පුළුවන්. අන්තිම තියරි එක තමයි මේක යුද්ධකේතයක් හෝ බලශක්තිය අනතුරු ඇඟවීමක් වෙන්න පුළුවන් කියන එක. මේ කැටයම යුද්ධයකදී හෝ ව්‍යසනයකදී හදිසි උපදෙස් හෝ গুপ্ত සංකේත සම්ප්‍රේෂණය කරන්න යොදාගත් විශාල සංවේදන පුරක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ කැටයමෙන් අදහස් වෙන්නේ මේ ස්ථානයේ තියෙන විශාල චුම්බක බලය හෝ භූගත ශක්තිය ඉතාමත් අනතුරුදායක බවත් ඒ ක්‍රියාත්මක නොකළ යුතු බවත් දෙන පුරාණ අනතුරු ඇඟවීමක් වෙන්නත් පුළුවන්. සක්වල චක්‍රය ගැන අපේ කතාවේ අවසානයේදී අපිට කරුණු තුනක් පැහැදිලි කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි මේක හුදෙක්ම විශ්ව සිතීමක් විතරක් වෙන්න බෑ කියන එක. මේකේ තියෙන සංකීර්ණ ජ්‍යාමිතිය හා දෙවනි චක්‍රයේ පැවැත්ම පෙන්වලා දෙන්නේ මේක යම්කිසි පණිවිඩයක් හෝ විධාන පද්ධතියක් වැනි
ක්‍රියාකාරී අරමුණක් වෙනුවෙන් නිර්මාණය කරපු දෙයක් කියලා. දෙවෙනි එක තමයි මේ ස්ථානයේ තියෙන අසාමාන්‍ය චුම්බක ශක්තිය. ලංකාවේ භූවිද්‍යාත්මක ලක්ෂණ වලට සම්බන්ධ වුවත් පුරාණ නිර්මාණකරුවන් විශේෂයෙන්ම මේ බලය මත පදනම්ම මේ චක්‍රය නිර්මාණය කරන්න ඇති. ඔවුන් මේ ස්වභාවික බලය පාවිච්චි කරේ සංවේදනයකද, එහෙම නැත්නම් යාන හැසිරීමටද, එහෙම නැත්නම් කාලය හරහා ගමන් කිරීමටද. තුන්වෙනි එක තමයි ඊජිප්තුවේ සහ පේරු රටේ තියෙන গুপ্ত කැටයන් සමග ඇති සහසම්බන්ධතාවය. මේ රහස ගෝලීය මට්ටම එකක් බවට පත් වෙනවා. ලංකාවේ පුරාණ රහසක් ලෝකයේ විශාලතම අභිරහස සහ බැඳී පවතිනවා. මේ ඕනෑම තියරි එකක් ඇත්ත වුණත් සක්වල චක්‍රය අපිට පැහැදිලි කරන එකම දේ වෙන්නේ අපේ නුතුම් මිත්තන්ගේ දැනුම හෝ පිටසක්වලින් ලැබුණු සහයෝගය අපි දන්න ඉතිහාසයට වඩා ගොඩක් දියුණු එකක් බව. ඉතින් මේ අභිරහස විසඳන්න නම් පුරාවිද්‍යාඥයන්, භූවිද්‍යාඥයන් හා ගණිතඥයන් එකට එකතු වී අතිනවීන තාක්ෂණය යොදාගෙන පරීක්ෂණ කරන්න ඕනේ. ඉතින් මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? මේක රාවණා රජුරුවන්ගේ දඬු මොනරේට සම්බන්ධ තැනක්ද? එහෙම නැත්නම් පිටසක්වලත් එක්ක තියෙන මිත්‍රත්වයේ සංකේතයක්ද? එහෙම නැත්නම් වෙනත් මොකක් හරි අභිරහසක්ද? මේ ගැන ඔයාලා මොන හරි දන්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා දැන් මාව සබ්ස්ක්‍රයිබ් හරි ෆලෝ හරි කරලා නේද තියෙන්නේ? කරලානේ? හරි. එහෙනම් මේ වගේ අභිරහසකින් ලබන සතියේත් හම්බෙමු. එතකන් පරිස්සමින් ඉන්න.